සුබල උත්තර ගමේ තමයි මේ වෙස්ටර්න් මාවතේ ප්‍රධාන පෞද්ගලික බස් රථ නැවතුම්පොළ ඇතුළට බස් එන්නේ මෙතනින් තමයි. ඊළඟට මම දැන් මේ යන්නේ මේ පාකින් එක පැත්තට. අපි යමු මේ පැත්තට බලන්න. මේ තියෙන්නේ කොළඹට එන පෞද්ගලික බස් රථ සහ CTB බස් රථ, ලංගම බස් රථ හැම එකම මේ පාකින් එකේ තමයි නවත්තන්නේ. මෙතන තියෙනවා ගහලා මේ පුත්තලම කොළඹ බස් එකක්. මේ බස් එකේ නම් කවුරුවත් නැහැ මම හිතන්නේ. මේක තමයි පාකින් එක. ඉතින් එන්දට මේක පාකින් එක පිරෙන්න බස් නවත්තලා තියෙනවා. තියෙන්නේ මේ පාකින් එක පිරෙන්න බස් නවත්තලා තියෙනවා වෙනදට. ඉතින් ඕගොල්ලන්ට පේනවා ඇති මේ ඇවිල්ලා පරණ මැණික් මාකට් එක. මේ මැණික් මාකට් එක පෑලිය කොට්ට ගෙනිච්චට පස්සේ මේක තමයි ඉතින් ওই ප්‍රයිවට් බස් වලට හරියට තාම දැන් මෙච්චර කාලයක් හරියට ඇවිල්ලා ලංකාවේ හැම පැත්තකින්ම බස් එන්නේ මේ පිටකොටුවට තමයි. ඉතින් කොළඹට බස් ඇවිල්ලා ඉතින් නවත්තන පාක් එක තමයි. ඉතින් මේ ඩ්‍රයිවර්ලා ඔන්දොස්තරලා ඔක්කොම රෙස් කරන්නේ මේකේ තමයි. ඉතින් ඔන්න මම උන්නම් පෙන්නන්න ඕගොල්ලන්ට මේ නාන්න කරන්න තියෙන තැන. කට්ටියට බොස් දාන්න හරි මේ ඔන්න මේ තියෙන අපිට මේ නාන්න කරන්න සවර් දෙකයි තියෙන්නේ. මේ ඔකෙත් එන්නේ ඉතින් මලකඩ වතුර. ඉතින් ඒ දවල් ගොල්ලෝ දකින්න තියෙ තමයි අපිට නාන්න තියෙන තැන. මේ ඒ වගේ තත්ත්වයක් තමයි තියෙන්නේ. ඉතින් දැන් ඔය අපි ඔය රැකියාව කරන ගොඩක් කට්ටිය ඉතින් ඔය දුර ඉඳන් ඇවිල්ලා නිදා ගන්න කරන්න හරි මේ කාමර ඇඳන් කොට්ට මෙට්ට ඒව මුකුත් නැහැ. බස් එකේ සීට් එකේ තමයි ඉතින් ඉදී ගන්න ඔක්කොම කරන්නේ. ඉතින් ඒකයි මෙතන තියෙනවා සීගිරි එක්ස්ප්‍රස් මාතර කොළඹ බස් එක. ඊට පස්සේ මේ පැත්තේ තියෙනවා ගාල්ල කොළඹ බස් එක. ඉතින් දැන් මේ ඔයගොල්ලන්ට පේන ඇති ඔය බස් එක බස් ඉතින් වැඩි නැහැ. බොහොම සුළු ප්‍රමාණයක් තමයි තියෙන්නේ. හොඳයි. ඔය අතර වටේ ලොකු බිල්ඩින් හරි වෙනනම් ගහලා තියෙනවා.